පුරුපුරුවන්න තියෙන රහස් භාෂාවක්. ඔයාගේ පුරුපුරුවා සද්ද කරන්නේ නැතුව nyau කියන්නේ නැතුව ඔයාට ගොඩක් දේවල් කියන්න හදනවා කියලා ඔයා දන්නවද? හැබැයි ඔයා එයා කියන දේවල් තේරුම් ගන්න නැතුව එයාගේ හිත රිද්දනවා. මම අද ඔයාට කියලා දෙන්න හදන්නේ පුරුපුරුවන්ගේ රහස් භාෂාවේ රහස් ටිකක්. ඔයාගේ පුරුපුරුවා ඔයා දිහා බලාගෙන ඉඳලා හිමීට ඇස් දෙක පියා ගන්නවාද? ඒකින් එයා කියන්නේ එයා ඔයාට ගොඩක් ආදරේ කියලා. ඒ ඇස් පියා ගන්න එක හරියට එයා ඔයාට දෙන කිස් එකක් වගේ. ඔයාටත් පුළුවන් ඒ විදිහටම එයාට ප්‍රතිචාර දක්වලා එයාට ආදරේ කියන්න. ඔන්න පළවෙනි පාඩම මතක තියාගන්න එක. ඔයාගේ පුරුපුරුවා වලිගේ උඩට කරගෙන මෙන්න මේ වගේ එනවා නම් ඒකෙන් කියන්නේ එයා ඒ වෙලාවෙ ඉන්නේ සතුටින් කියලා. සහ ගොඩක් මිත්‍රශීලී හැඟීමකින් තමයි එයා ඒ වෙලාවෙ ඉන්නේ. ඔයාගේ පුරුපුරුවා මෙන්න මේ විදිහට වලිගේ දෙපැත්තට වේගෙන් වඩන වෙලාවද ඔයා දැකලා තියෙනව නේද? එයා ඒ වෙලාව නම් ටිකක් කලබලෙන් ඉන්නේ. ටිකක් කලබලෙන් ටිකක් බය වෙලා වගේ තමයි ඒ වෙලාවට ඉන්නේ. ඔන්න මේ වෙලාවට නම් ඔයා එයාට කරදර කරන්න හරි එයාව අල්ලන්න හරි යන්න එපා. එහෙම ගිහිල්ලා එයා හීරුවා කියලා නම් කියන්න එපා. තව ඔයාගේ පුරුපුරුවා ඔයාගේ ඇඟේ ඇතිල්ලෙනවද? එයාගේ කම්මුල ඔයාගේ ඇඟේ ගන්න හදනවද? ඒක එයා කරන්නේ එයාගේ සුවඳ ඔයාගේ ඇඟේ ගන්න. එයාගේ කම්මුල දෙපැත්තේ තියෙන සුවඳ ග්‍රන්ථි. මේ සුවඳ ග්‍රන්ථි ඔයාගේ ඇඟේ අතුල්ලන්නේ එයාගේ සුවඳ ඔයාගේ ඇඟේ ගන්න. ඒයි කියලා දන්නවද? එයාට මුළු ලෝකෙටම කියන්න ඕනේ ඔයා තමයි එයාගේ අයිතිකාරයා කියලා. සමහර වෙලාවට ඔයාගේ පුරුපුරුවා ඔයාගේ ඇඟ උඩ නැගලා හරි එයාගේ අත් දෙකෙන් මෙන්න මේ විදිහට මැටි යනවා පිටි යනවා වගේ දෙයක් කරනව නේද? එයා ඒක කරන්නේ එයා ඒ වෙලාවෙ ඉන්නේ ගොඩක් සුව පහසුවෙන් කියලා පෙන්නන්න. ඒ වගේම ඒ වෙලාව එයාට ගොඩක් ආරක්ෂාවක් දැනෙනවා කියලා ඔයාට කියන්න ඕනේ ඉඳ තමයි එයා හැම කරන්නේ. දැන් ඔයාට තේරෙනවද මෙච්චර දවසක් ඔයා දන්නේ නැතුව ඔයාගේ පුරුපුරුවා ඔයාට කියන්න හදලා තියෙන දේවල් ටික? මේ දේවල් වලින් ඔයාගේ පුරුපුරුව වැඩියෙන්ම මොනවද කරන්නේ? ඒක මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මීට අමතරව ඔයාගේ පුරුපුරුව තව කරන දේවල් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. අපි හොයලා බලමු එයා මොනවද ඔයාට කියන්න හදන්නේ කියලා. මේ වීඩියෝ එක ෂෙයා කරලා හැමෝටම පුරුපුරුවන්ගේ භාෂාව කියලා දෙමු.